ඔයාගේ වාසනා ශක්තිය, ඔයාගේ වාසනා චක්‍රය කොහොමද ඔයාගේ ජීවිතේට කරකෙන්නේ සහ ඔයාට කොහොමද ලැබෙන්නේ කියන එක ඉතින් මේ රීඩින් එකත් ඔයාගේ ජීවිතේ වාසනා චක්‍රය කොයි වගේද කරකෙන්නේ, ඔයාට කොහොම වගේ වාසනාවක් ජීවිතේට පැමිණෙන්නේ පැමිණෙනවා නම් ඒක කොහොමද මොනවගේ පැතිකඩින්ද වාසනාවන්ත කෙනෙක් වෙන්නේ. ඒක ඔයාට මේ රීඩින් එකත් ඔයාට දැනගන්න කියන්නේ. ගන්න දේ යනවා ඔයාගේ වාසනා කාලේ වාසනාව ඔයාගේ ජීවිතේ කරකිනවා ඔයාට ලැබෙනවා කියන එකක් තමයි රීඩින් එකේ කියන්නේ. ඉතින් ඇස් ෆෝන් කාඩ් එක ගත්තොත් ඒක පොසිටිව් සහ වාසනාවන්ත කාඩ් එකක් ගන්න පුළුවන්. හැම ගොඩක් ප්‍රශ්නවලදී ඒකගේ ගොඩක් ප්‍රශ්නවලට කියන්නේ සමහර ප්‍රශ්න තියෙනවා ඒක අපිට වාසනාවන්ත අවස්නාවන්ත පොසිටිව්ද නෙගටිව්ද කියන එක කියන්නේ. ඉතින් ඇස් ෆෝන් කාඩ් එක නා කියන්නේ 5 of cup කාඩ් එකේ තෝරා බේරා ගැනීම වල වාසනාව කිව්වත් ඇස් ෆෝන් කාඩ් එකත් එක්ක ඔයාගේ ජීවිතේ පොසිටිව් සහ ඔයාට වාසනාව ගෙනිනවා කියලා තමයි කියන්නේ මූලිකව කියන දේ. ඉතින් ඔයාට මේ කාලේදී දේවල් තෝරා බේරා ගන්න වෙලා තියෙන පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් පෞද්ගලික ජීවිතයේ දේවල් වෙන්න පුළුවන් ආදර පැතිකඩ රැකියාව පෞද්ගලික ජීවිතය කියවන්නේ පවුලේ අය පැත්තේ සහෝදරියන් හෝ කට්ටි වෙන්න පුළුවන්. ඉතින් එදේ රීඩින් එක කියන කාර්යයට ඔයා දේවල් දැන් ඔයාට තෝරා ගැනීමට ඇවිල්ලා තියෙන දේවල් ඔයා තෝරා ගන්න දේ අනුව ඔයාට ආපු දේවලින් ඔයා තෝරගන්නේ මොකක්ද කියන එක අනුව ඔයාගේ ජීවිතයේ වාසනාව සහ අවාසනාව කියන දේ ඉදිරියේදී තීරණය වෙන්න බොහෝ විට ඉඩකඩ තියෙන. බොහෝ විට කිව්වොත් ඒක 100% කියන්න පුළුවන්. ඔයා තෝරගන්න දේවල් අනුව තමයි ඔයාගේ අනාගතේ තීරණය වෙන්නේ කියන එක. ඉතින් ඇස් ෆෝන් කාඩ් එකත් එක්ක ඔයා ඉතින් තෝරා බේර ගැනීමේදී අනිත් අය කියන දේට වඩා ඔයාගේ සහජ බුද්ධිය කියන දේ, ඔයාගේ ආත්මය කියන දේ, ඔයාගේ ඇතුළෙන් කියන දේ ඔයා වඩා විශ්වාස කරන්න අවශ්‍යයි මේ තීරණවලදී. මොකද අනිත් අයට වඩා ඔයාගේ අභ්‍යන්තරය තමයි හැමදේම ගන්න. ඉතින් ඔයාගේ අභ්‍යන්තරය කියන දේ ඔයා වැඩිපුර විශ්වාස කරන්න. ඒ වගේම ඔයාට මේ කාලේදී ගොඩක් වෙලාවට කර්මයේ පැතිකඩෙන් දේවල් එන්න පුළුවන්. ඉතින් තෝරා බේරා ගැනීම වලදී ඒක බලපාන්න පුළුවන්. ඔයා මොන දේ තෝරගත්තත් ගොඩක් වෙලාවට මේ තෝරගන්න දේට ඔයාගේ කර්ම බලපෑමක් ඔයාට එතන කියන්නේ ඔයා මේ වෙනකන් කරපු දේවල් අනුව තමයි ඔයා මේ දැන් තෝරගන්න දේ තෝරගන්න. ඉතින් නමුත් ඔයාට පුළුවන් මේක වෙනස් කරගන්න. මොකද ඔයා මේ රීඩින් එක දැක්කේ හම්බෙන්නේ නෙවෙයි කියන එක මම දන්නවා. මොකද ඔයාට අවශ්‍යම වෙලාවෙදී ඔයාට අවශ්‍යම උපදෙස් තමයි මේ රීඩින් එක අද ගෙනන් දෙන්නේ. ඉතින් ඔයා ඉතින් දේවල් තෝරගද්දී ඔයා කරපු දේවල් නිවැරදිව තෝරගන්න අවශ්‍යයි. ඉතින් ඔයාගේ ජීවිතය කියන්නේ සාර්ථක භවයට යන්න අවශ්‍යයි. ඉතින් ඔයා අසාර්ථකත්වයේ වෙනුවෙන් ඔයා කර්මයේ පැතිකඩ බලපෑම අඩු කරගන්න බලන්න. ඉතින් මේ දේවල් ඔයාට කර්ම නිෂ්කායනයක් කරගෙන ඔයාට කරගන්න පුළුවන් නිෂේධනයක් කරගෙන කර්ම රිලීස් ස්පෙල් තියෙනවා වලට කරගන්න පුළුවන්. ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා සමහර අය දාලා තියෙනවා. ඉතින් ස්පෙල් නම් ඔයාලට යාළගේ හෝ ඔයාට මගෙන් හෝ මේ ස්පෙල් එකක් අරගෙන කරගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති නැහැ ඒක කරගන්න. මොකද ඔයා තෝරා බේරා ගන්න දෙයට කර්මය මැදිහත් වෙන එකක් තමයි මේ රීඩින් එකේ කියන්නේ. ඉතින් මොනවා නැතත් ඔයා තෝරගන්න දේ නිවැරදිව තෝරගන්න. මොකද ඔයා තෝරගන්න දේ නිවැරදිව තෝරනගත්තොත් ඔයාට ඉදිරි කාලය අනාගත කාලේ ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතය අසාර්ථක බව, නෙගටිව් බව ඔයාට වැඩිපුර ලැබෙන්න පුළුවන්.